ආයුබෝවන් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම ඉතින් සුපුරුදු විදියට ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ KR online YouTube channel එකත් එක්ක. ඉතින් අපේ YouTube channel එකේ අපි tech tips කතා කරනවා, ඒ වගේම product reviews කරනවා. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට ඉතාමත් වටිනා product එකක් review කරන්න ගෙනාවා. මෙන්න මේ Secure කියන brand එකෙන් එන ZET550 කියන model එකේ Bluetooth AirPod එක තමයි මම අද review කරන්න යන්නේ. ඉතින් යාළුවනේ වැදගත්ම කාරණාව තමයි ඔයගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක අපෙන් පර්චේස් කරනවා නම් ඔයගොල්ලන්ට මාස 6ක වගකීම් කාලයක් අපි බය නැතුව දෙන්න සූදානම්. ඉතින් වෙනත් කිසිම ආයතනයකින් මම හිතන්නේ මේ වගේ AirPod එකකට ඔයගොල්ලන්ට මාස 6ක වගකීමක් ක්ලේම් කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේකට මාස 6ක වගකීමක් දෙන්නේ මේ ප්‍රොඩක්ට් එක genuine materials වලින් හදලා තියෙන නිසා. ඉතින් අනිත් AirPods වගේ මේක සෙන්සර්ස් දවසින් දෙකකින් සවුත් වෙන්නේ නැහැ, බැටරි එක දවසින් දෙකකින් සවුත් වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට බය නැතුව මේ ප්‍රොඩක්ට් එක අපෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ඔයාලා හිතනවා ඇති මාස 6ක වගකීමක් එක්ක අපි මේක ලොකු කොස්ට් එකකට අලෙවි කරනවා කියලා. ඇත්තටම එහෙම නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රොඩක්ට් එකේ පහතින් සඳහන් කරලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක 4999ක් විදිහට. ඉතින් 4999 කියන්නේ අතරම් 5000ක්. හැබැයි ඔයගොල්ලෝ මේක අපෙන් ගන්නවා නම් ඔයගොල්ලන්ට ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේකේ ප්‍රයිස් එක දැනගන්න ඕන නම් පහත මම contact details දාලා තියෙනවා. ඒ ඔස්සේ ඔයගොල්ලන්ට මේකේ ප්‍රයිස් එක දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරන්න කලින් අපි බලමු මේ ප්‍රොඩක්ට් බොක්ස් එකේ මොනවද මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ ඉහතින් සඳහන් කරලා තියෙනවා ZEQI. එහෙම නැත්නම් Secure කියන brand name එක, ඒ වගේම මේගොල්ලෝගේ logo එක. ඒ වගේම අපි මේකේ back side එකට ගියොත් මේ ප්‍රොඩක්ට් එකේ මේගොල්ලෝ ෆීචර්ස් සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. මේකේ Bluetooth version එක 5.3 විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම transmission distance එක 10 meters විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම fully charge backup play time එක 9 hours විදිහට මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ එක charge එකකින් ඕගොල්ලන්ට මේක පැය 9ක කාලයක් එක දිගට භාවිතා කිරීමේ හැකියාව මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් දීර්ඝ කාලයක් මම හිතනවා අනිත් AirPods එක්ක බලනකොට. ඉතින් ඒ වගේම ස්ටෑන්ඩ් බයි ටයිම් එක මේගොල්ලෝ දීලා තියෙනවා 720ක් hours විදිහට. ඒ වගේම මේක wireless charging support කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට Apple wireless charging එකත් එක්ක මේක charge කරගන්න පුළුවන්. හරි. ඒ වගේම මේක headphone එක charge වෙන්න සාමාන්‍යයෙන් පැයක් විතර යනවා කියලා කියනවා. ඒ වගේම මේගොල්ලෝ මේකේ dimensions මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා millimeters වලින්. ඉතින් මේ AirPod එකේ ඉන්නේ white color එකෙන්. ඉතින් අපි වැඩි කතා නැතුව product එක unbox කරගෙන බලමු කොහොමද මේ AirPod එක තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි මේ විදිහට ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට පේනවා කොහොමද මේකේ ඇතුලේ මේ ප්‍රොඩක්ට් එක අසුරලා තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ විදිහට ඕගොල්ලන්ට lightning charging USB cable එකක් හම්බ වෙනවා මේ ප්‍රොඩක්ට් එක charge කරගන්න. ඊට අමතරව මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට hang කරගන්න මේ වගේ lanyard එකක්, හොඳ quality lanyard එකක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා මේ විදිහට AirPod එකේ තියෙන earpieces දෙක. ඒ වගේම මේ විදිහට AirPod charging box එක ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මේ තියෙන power button එක. ඒ වගේම මෙතන තියෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන මෙන්න මේ lanyard එක connect කරගන්න ස්ථානය. ඒ වගේම මෙතන තියෙනවා charging indicator bulb එක. ඉතින් මෙන්න මේ විදිහට අනිත් AirPod වගේ මෙන්න මේ විදිහට අපිට මේ power box එක open කරගන්න පුළුවන්.
පේනවා මේ ප්‍රඩක්් එක මැනුවල් එක හම් වෙනවා. ඒවගේම සිටිෆයි කරපු සටිෆිකේෂන් කාඩ් එක හම් වෙන. ඉතින් යවන අපි මෙන්න මේදට ලැම්යාඩිගත් නික් කරගත්තා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට චාර්ජින් පෝට් එක පේනවා. ඒ වගේම මේකේ ඉන්බිල්ට් වෙන ස්පීකර් එක මෙන්න මේ විදිහට පේනවා. ඉතින් ඕගොල්ලෝ මුලින්ම මේ ප්‍රොඩක්ට් එක charge කරනකොට පැය දෙකක් මේ charging box එක charge කරගන්න ඕනේ. ඒ අපිට තියලා තියෙන කේබල් එක හරහා. ඊට අමතරව මේ කේබල් එක අයින් කරලා box එක අපි නිකන් තියලා තියෙන්න ඕනේ earpieces දෙක charge වෙන්න විනාඩි 40ක් විතර. ඊට පස්සේ අපිට මේක use කරන්න පුළුවන්. ඉතින් use කරද්දී අපිට මෙන්න මේ විදිහට මේ ප්‍රොඩක්ට් එකේ power box එකේ lid එක මේ විදිහට open කරාම අපිට මොබයිල් ඩිවයිස් එකෙන් Bluetooth හරහා අපිට මේ ඩිවයිස් එක සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ earpiece එක එළියට ගැනීම අත්‍යවශ්‍ය නැහැ අපි Bluetooth කනෙක්ට් කරගන්නකොට. ඉතින් ඔයගොල්ලෝම ඩිවයිස් එකට මේක මුල් වතාවට පෙයා කරගත්තට පස්සේ මෙයා ඔටෝමැටිකලි කනෙක්ට් වෙනවා. ඔයගොල්ලෝ ඔයාගේ ඩිවයිස් එකේ Bluetooth on කරලා මේ විදිහට මේ box එකේ lid එක open කරපුවා. ඉතින් ඔයගොල්ලොන්ට ඒ වගේම මේ earpiece එක ගත්තාම ඔගොල්ලොන්ට පේනවා අනිත් එයාපොඩ්ස් වගේමයි මෙන්න මේ විදිහට මෙන්න මෙතන සෙන්ස් ඒරියා එකක් තියෙනවා. මේ සෙන්ස් ඒරියා එකෙන් තමයි ඔයගොල්ලොන්ට මුලින්ම වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයා අහන මියුසික් එක ඊළඟ වින්ඩෝට ස්කිප් කරගන්න පුළුවන්. ඒ වගේම කෝල් ආන්සර් කරගන්න පුළුවන්. ඒ වගේම කෝල් කට් කරන්න පුළුවන්. මේ වගේ හැම දෙයක්ම මෙන්න මේ සෙන්ස් ඒරියා එක ටච් කිරීම වලින් කරගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ රබර් ඉයර්පීස් එකක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් මේක හොඳට ඔයාගේ කනට කනෙක්ට් කරගන්න පුළුවන්, හිර කරගන්න පුළුවන්. ඉතින් මේක වැටෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. ඒ වගේම ඉතින් යාළුවනේ අපි මේ Sekiu brand එකෙන් එන AirPod එක unbox කරගත්තා. ඉතින් අපි මේකේ features ගැන කතා කරා. ඉතින් යාළුවනේ මේ AirPod එක control කරන විදිය manual එක මම මේ විදිහට මෙන්න මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක post කරලා ඒ details බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ Sekiu brand එකේ තව ගොඩක් products තියෙනවා. data cables, ඒ වගේම power banks. ඉතින් මේ සියලුම දේට ඔයගොල්ලන්ට මාස 6ක වගකීමක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ product මිලදී ගන්න අවශ්‍ය කරන මගේ contact details මම පහත description එකේ සඳහන් කරන්නම්. ඒ වගේම මගේ Facebook page එක, ඒ වගේම TikTok page එකේ ඒ links උත් මම පහතින් සඳහන් කරන්නම්. ඉතින් ඒ pages වලට ගිහිල්ලා ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපේ තියෙන products මොනවද කියලා. ඉතින් යාළුවනේ මේ වගේ product reviews බලන්න, ඒ වගේම tech tips ගැන දැනගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඕගොල්ලෝගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඕගොල්ලෝගේ වටිනා අදහස් පහත comment section එකේ දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.